හොඳට අහලා බලන්න මෙන්න මේ මියුසික් ඔයා කලින් අහලා තියෙනවද කියලා. ඉතින් මේ මියුසික් විතරක් නෙවෙයි මේ වගේ තව ගොඩාරියක් copyright free background music වගේම sound effects freely download කරගන්න පුළුවන් වෙබ්සයිට් එකක් ගැන තමයි මම අද ඔයාලත් එක්ක share කරගන්න හදන්නේ. ඉතින් මෑතක අප්ලෝඩ් කරපු මගේ හැම වීඩියෝ එකකටම මම background music ගත්තේ මෙන්න මේ වෙබ්සයිට් එකෙන්. ඉතින් content create කරන අයට ගොඩාක් අදගත් වෙන නිසා මම හිතුවා මේ දේ ගැනත් ඔයාලත් එක්ක share කරගන්න. ඉතින් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යමු. channel එක තාම subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා මේක තියෙන කියලා මම මතක් කරනවා. ඉතින් මේ වෙබ්සයිට් එකේ නම තමයි චොසික්. මම හිතනවා මම ඒක කිව්වා හරියි කියලා. ඉතින් මුලින්ම ආඩ් කරන්න තියෙන්නේ Google එකේ මෙන්න මේ විදිහට චොසික් කියලා search කරන එක. එතකොට මෙන්න මේ පළවෙනියට මෙන්න වෙබ්සයිට් එක තමයි අපිට ඕනි කරන්නේ. ඉතින් ඒකේ royalty free music කියලා මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඒක click කරන්න. එතකොට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි ඔයාව ගෙනියන්නේ. ඉතින් එතනදී මේ උඩින් tools කියලා තියෙනවා. ඉතින් මෙතන මේ වෙබ්සයිට් එකේ tools ඔක්කොම ටික ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් එකින් එක බලන්න. ඔයාලට ඕනි කරන දේවල් අනිවාර්යයෙන්ම මෙතන තියෙන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා මෙතන එයාලා mention කරලා තියෙනවා ඔයාලට මේ music YouTube වලට ඇතුළු social media ඒ වගේම commercial උනත් use කරන්න පුළුවන් කියන එක. ඒ වගේම තමයි කැමති කෙනෙක් ඉන්නවා නම් මෙතන search කරලා වුණත් ඔයාලට ඕනි කරන music එක හොයාගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පේනවා ඇති මෙතන tags ගොඩාක් තියෙනවා. ඉතින් මේකින් එකට ගිහින් බලන්න තවත් tags ගොඩාක් තියෙනවා. ඉතින් මෙතන මේ more tags කියන එක click කරාම ඒ tags ටික ඔක්කොම එකම තැනක ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. හැබැයි ඔයාලට පේන්න ලේසි නිසා ආයෙත් මම මෙන්න මෙතනට ආවා. ඉතින් අපි එකක් ක්ලික් කරලා බලමු. මම මේ birthday කියන tag එක ක්ලික් කරනවා. එතකොට ඒකට අදාළ music ටික සේරම මෙන්න මේ විදිහට පහළට පෙන්නනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ play button එක ක්ලික් කරාම ඔයාලට මේක අහන්න පුළුවන්. එතකොට මේ music එකේ duration එක ඔයාලට මෙන්න මේ කෙලවරින් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ download button එක ක්ලික් කරාම මේක ලේසියෙන්ම ඔයාලට freely download කරගන්නත් පුළුවන්. ඉතින් අපි තව tag එකක් open කරලා බලමු. ඉතින් මම මෙන්න මේ angry කියන tag එක click කරනවා. එතකොටත් අර විදිහටම තමයි පහළට මේ වගේ ඒකට අදාළ music ටික ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාගේ වීඩියෝ එකට ගැලපෙන audio එක ඔයාලට මෙන්න මේ විදිහට මේ tag එක හරහා තෝරගන්න හරිම ලේසි. ඉතින් මම දැන් පෙන්නන්නම් මේවා download කරගන්නේ කොහොමද කියලා. ඉතින් මුලින්ම ඔයාගේ වීඩියෝ එකට ගැලපෙන tag එකට යන්න. ඉතින් මම මේ cooking කියන tag එකට යනවා. එතකොටත් අර වගේම ඔයාලට මේ වගේ music ටික බලා ගන්න පුළුවන්. ඉතින් මම අද download කරගන්න යන්නේ මේ strawberry lemonade කියන මෙන්න මේ track එක. ඉතින් ඒක විනාඩි 2යි තප්පර 36ක් තියෙනවා. ඉතින් මම ඒක දැන් අහන්න යන්නේ නැහැ. ඉතින් ඔයාලට පුළුවන් මේක අහලා download කරගන්න. ඊට පස්සේ අපිට කරන්න තියෙන මේ download button එක click කරන එක. එතකොට මෙන්න මේ වගේ තැනකට තමයි ඔයාව ගෙනියන්නේ. ඉතින් එතනදී උනත් ඔයාලට මේ කායිම පාරක් අහන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙතනත් පොඩි නෝට් එකක් බලා ගන්න පුළුවන්. එතන කියන්නේ අර කලින් කියපු දෙයටම තමයි ඔයාලට මේ මියුසික් එක ඕන තැනක පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි අපි අනිවාර්යයෙන්ම ක්‍රෙඩිට් එක දෙන්න ඕනි කියන එක. ඒ ක්‍රෙඩිට් එක දෙන්නේ කොහොමද කියලා කිව්වොත් ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්නට කලින් එහෙම නැත්නම් පබ්ලිෂ් කරන්න කලින් මෙන්න මේ box එක ඇතුලේ තියෙන මෙන්න මේ පොඩි කොටස copy කරලා අරගෙන ඔයාගේ වීඩියෝ එකේ description එකේ paste කරන එක විතරමයි. ඊට වඩා කිසිම දෙයක් කරන්න නැහැ. එතකොට ඔයාට කිසිම ප්‍රශ්නයක් නැතුව මේ track එක ඔයාගේ වීඩියෝ එකට පාවිච්චි කරන්න පුළුවන්. කිසිම විදිහකින් copyright issue එකක් ඔයාගේ වීඩියෝ එකට එන්නේත් නැහැ. ඉතින් මම දැන් පෙන්නන්නම් කොහොමද මේක download කරගන්නේ කියලා. ඉතින් මුලින්ම ඔයා මේ text එක copy කරගන්න ඕනි. මේක click කරාම මේක නිකම්ම copy වෙනවා. ඉතින් copy වුණාම මේ වගේ tick එකක් වැටෙනවා. ඊට පස්සේ මේ free download කියන එක click කරන්න ඕනි. එතකොට ඔයාලට පේනවා මේ වගේ download started මෙතනින් ඒ audio එක download වෙනවා.
ඒ වගේම තමයි අපි කලින් ඒ ටෙක්ස්ට් එක කොපි කරගත්තේ නැත්නම් ඔයාලට මෙතනින් උනත් ඒක කොපි කරගන්න පුළුවන්. ඉතින් මම කලින් කොපි කරගත්ත නිසා මෙතන ටික් එක වැටලා තමයි තියෙන්නේ. ඉතින් ඔච්චරයි කරන්න තියෙන්නේ. දැන් ඔයාලට කරන්න තියෙන්නේ ඒක කොපි කරගත්ත ටෙක්ස්ට් එක නෝට්පෑඩ් එකේ හරි වර්ඩ් එකක හරි පේස්ට් කරලා තියාගන්න. මොකද අපිට ඒක ඕන වෙන්නේ වීඩියෝ එක පබ්ලිෂ් කරනකොට ඒ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකට දාන්න නිසා. ඊට කලින් අපිට කොහෙදවත් ඒ ටෙක්ස්ට් එක ඕන වෙන්නේ නැහැ. ඒ නිසා පරිස්සමට කොහේ හරි සේව් කරලා තියාගන්න. හරිම ලේසියෙන් ඔන්න ඔය විදිහට තමයි copyright free music එකක් මේ site එකෙන් download කරගන්නේ. ඉතින් copyright free music විතරක් නෙවෙයි මම කලිනුත් කිව්වා මේකේ sound effect ගොඩාක් තියෙනවා. ඉතින් අපි ඒවත් මොනවද කියලා බලමු. මෙන්න මෙතනින් ඔයාලට පේනවා sound effect කියලා. ඒක ක්ලික් කරන්න. එතකොට මේ වෙබ්සයිට් එකේ තියෙන ඉෆෙක්ට් ගොඩාක් මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේවත් අර වගේම තමයි ටැග්ස් ගොඩාක් තමයි තියෙන්නේ. ඉතින් අපි එකක් ක්ලික් කරලා බලමු. මම මේ ටයිපින් කියන එක ක්ලික් කරනවා. කොටත් අර විදිහටම තමයි මේ වගේ පහළට ඒකට අදාළ ඉෆෙක්ට් ගොඩාක් බලා ගන්න පුළුවන්. ඉතින් අපි තව ටැග් එකකට ගිහිල්ලා බලමු. ඉතින් මම මේ බර්ඩ් කියන ටැග් එක ක්ලික් කරනවා. එතකොටත් මෙන්න මේ වගේ පහළට ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය වගේ තමයි තියෙන්නේ ඔයාගේ වීඩියෝ එකට ගැලපෙන sound effect එක. ඔයාට මෙතනින් මේ tags හරහා ඔයාට ලේසියෙන්ම තෝරගන්න පුළුවන්. ඊට පස්සේ අර විදිහටම තමයි මම මේක download කරන විදිය පෙන්නන්නම්. ඉතින් මම මේ cat කියන tag එකෙන් එක effect එකක් කොහොමද download කරන්න කියලා පෙන්නන්නම්. ඉතින් අර වගේම download button එක click කරන්න. එතකොට ඔයාට මෙන්න මේ වගේ පේන්න තියෙනවා. ඉතින් මෙතනත් මේ box එක ඇතුලේ මේ link එකක් තියෙනවා. හැබැයි මෙතනදී අපි මේක credit එක දෙන එක අනිවාර්ය නැහැ. හැබැයි ඔයාලට එහෙම දෙන්න පුළුවන් නම් ඒගොල්ලෝ appreciate කරනවා කියලා තියෙනවා. ඉතින් මේකත් අර වගේම තමයි copy කරගන්න. ඊට පස්සේ මෙතනින් download දෙන්න. එතකොට ඔයාලට මේක මේ වගේ download කරගන්න පුළුවන්. ඉතින් අර copy කරගත්ත එක ඔයා අර වගේම කොහේ හරි save කරලා තියාගන්න. ඔයාගේ වීඩියෝ එක upload කරන වෙලාවට ඒ description එකට දාන්න. ඉතින් ඔන්න ඔය වගේ තමයි මේ site එකෙන් ඔයාට හරිම ලේසියෙන් copyright free music freely download කරගන්න පුළුවන්. ඉතින් content create කරන ඔයාට මේක ගොඩාක් වැදගත් වෙයි. ඉතින් ඔන්න ඔය ටික තමයි මට ඔයාලත් එක්ක share කරගන්න ඕනි උනේ. ඉතින් එහෙනම් අදට මම මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් හැමෝටම සුබ දවසක්.